හැමෝටම සුබ දවසක්. අදත් මම නර්තනයට පෙර ශරීරාංග හැඩගස්වා ගැනීමට නම්‍යතා අභ්‍යාස යොදා ගැනීම කියන පාඩමත් එක්ක ඔයාලා ඉදිරියට ආවා. මොකද්ද මේ නම්‍යතාවය කියන්නේ? නැමෙන සුළු බව. එහෙමනම් කොහොමද මේ නර්තනයට යොදාගන්නේ? අවශ්‍ය ඉරියව්, හැඩතල නිවැරදි යොදා ගනිමින් ලස්සනට නටන්න. මොකද ශරීරයේ සමබරතාවය, සැහැල්ලු බව, දරා ගැනීම, ඉරියව් පෑම ආදිය තුලින් නිවැරදි අංගහාර පෑමට නම් ශරීරයේ නැමෙන සුළු බව පවත්වා ගත යුතුම වෙනව නේද? එහෙමනම් මගේ දරුවනේ මෙන්න මේ නම්‍යතා අභ්‍යාස ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපට හඳුනා ගන්න පුළුවන්. එක ස්ථායි චලන, දෙක සංචාරී චලන. ස්ථායි චලන. ස්ථායි චලන කියලා කියන්නේ එක තැන සිට කරනු ලබන චලන. නැමීම, දිගහැරීම, පිම්බීම, හැකිලීම, කැරකවීම, ඇඹරීම, මෙන්න මේ කියනවා. ඔයාලට තේරෙනව නේද මෙන්න මේ චලන කරන්නේ අපි එක තැනක සිටගෙන කියලා. එහෙමනම් මෙන්න මේ චලන වලට අපි කියනවා ස්ථායි චලන කියලා. අපි බලමු උදාහරණ කිහිපයක්. බැලුමක් පිම්බීම, හැකිලීම, ටයර් එකකට හුලං ගැසීම, හුලං පිටවීම, ගසක් සෙලවීම, තද්ද සුළඟට ගසක් ඇඹරවීම ආදී දේවල්. ඊළඟට බලමු සංචාරී චලන කියන්නේ ඇවිදිමින් කරනු ලබන චලන. පෙරලීම, රිංගීම, දිවීම, පැනීම, මේ වගේ දේවල්. මොනවද උදාහරණ? කඳු මුදුනක සිට ගලක් පෙරලීම, විල්බැරෝවක් තල්ලු කරගෙන යාම, කුරුල්ලෙකු පියාසර කිරීම, වැටකින් පැනීම, රිංගීම ආදී දේවල්. එක තැනක ඉඳගෙන කරන්න බෑ මේවා. ඇවිදිමින් තමයි කරන්න ඕනේ. එහෙමනම් අපි ඇවිදිමින් කරන ලබන චලන වලට කියනවා සංචාරී චලන කියලා. ඉතින් දුවේ පුතේ මෙන්න මේවා ඔයාලා බෙර පදවලට අනුව පුහුණු වෙන්න. එවිට ඔයාලට පුළුවන් විනෝදයෙන් සතුටින් මේ අභ්‍යාස සිදු කරන්න. වගේම තාලය සහ රිද්මය පිළිබඳ පුහුණුවක් ලබන්න. අපි බලමු මෙවැනි නම්‍යතා අභ්‍යාස සිදු කිරීම තුළින් අපට ලැබෙන වාසි මොනවද කියලා. නර්තනයට අවශ්‍ය ඉරියව් හැඩතල නිවැරදි කර ගැනීමට, යහපත් සෞඛ්‍ය සම්පන්න නිරෝගී පුජ්‍යලයකු වීමට, ඒ වගේම ප්‍රීතිමත් මානසික සුවයකින් යුතුව කටයුතු කිරීමට, අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය, දරා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියවීම, ශරීරයේ ප්‍රසන්න බවක් ඇති කර ගැනීමට, කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමට හැකියවීම, නර්තනයට අවශ්‍ය කායික වර්ධනය ඇති කර ගැනීමට. ඉතින් එහෙමනම් ඔයාලත් මේ චලන කරලා බලන්න. නැවතත් පාඩමකින් හමුවනතුරු ඔයාලා සැමටම සුබ අනාගතයක්.